ගොඩක් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා guys. අද අපි බලන්න යන්නේ Couple of Cuckoos season 1 episode 5. අද එපිසෝඩ් එකේ ගොඩක් ඩීටේල්ස් මේගොල්ලෝ දීලා තියෙනවා guys. ඒ හින්දා මට වේගෙන් තමයි ඒවා එක්ස්ප්ලেইন කරන්න වෙන්නේ. ඒක ගොඩක් දේවල් ඔයගොල්ලෝ බලලම තේරුම් ගන්න කියලා තමයි මම නම් සජෙස්ට් කරන්නේ guys. මේ anime එක හොඳයිද නැත්නම් වෙන anime එකක් කන්ටිනියු කරමුද කියලා කල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. අද අපි බලන්න යන්නේ Couple of Cuckoos season 1 episode 5. දැන් එරිකයි හීරෝයින් එක ගෙදර පෙන්නනවා. දැන් එරිකා අහනවා නාගිගෙන් මොකද අද යන්නේ නැද්ද කියලා. දැන් එයා කියනවා මට යන්න බෑ මට යන්න කැමති නෑ කියලා. නෑ නෑ ඔයා අනිවාර්යෙන් අද යන්න ඕනේ කියලා දැන් එරිකා කියනවා. ඔයාත් අද ඉස්කෝලේ ගියන්නේ නැද්ද? ඔයාලත් යන්න කැමති නැද්ද? අයියා ජෝලි කියලානේ ඔයා හැමතිස්සෙම කියන්නේ. මොකටද අලුතින් කරන්නේ කියලා දැන් හීරෝ ආදී නෑ නෑ අද ඉස්කෝලේට ඔයා යන්න ඕනේ කියලා දැන් එරිකා කියනවා. මොකක් හරි වෙනසක් වෙලා කියලා දැන් හීරෝ හිතලා බලනවා. නාගි මං ඔල්රෙඩි එන්ගේජ් වෙලා තියෙන හින්දා මට වෙන කොල්ලෝ එක්ක කොහෙවත් වවුන් ගහන්න බෑ කියලා ඉසකාව කියලා ඇති. හීරෝ දැන් ඒක හිතලා බලනවා. එයාගේ අම්මා කම්පල් කරලා ඇති කියලා දැන් හීරෝ හිතලා බලනවා. මාව රිජෙක්ට් කරන්නේ එහෙම හේතුවක් කියලා ඇද්ද කියලා දැන් හීරෝ හිතනවා. රිජෙක්ට් කරන්නද කියලා දන්නේ නැහැ කියලා දැන් හීරෝ ගොඩක් ෂොක් වෙනවා. නෑ නෑ එහෙම වෙන්නේ ගන්නෑ. අද මම මොකටද ඉස්කෝලේ ආවේ කියලා දැන් හීරෝ හිතනවා. කියලා දැන් හීරෝ ලයිබ්‍රරි එකට ගියට පස්සේ එතන ඉසකාව ඉන්නවා. එයා කියනවා මම ඔයා ගැන ගොඩක් රිසර්ච් කරා නාගී. ඔයා හැමදාම උදේම ඇවිල්ලා ලයිබ්‍රරියට ඇවිල්ලා පාඩම් කරනවා කියලා මම දැනගත්තා. ඒකයි මං අද ආවේ කියලා කියනවා. රිසර්ච් ඉන්ට්‍රස්ට් ලව් එකනම එයා මට කැමතිද කියලා දැන් හීරෝ හිතලා බලනවා. අපි එකට පාඩම් කරමුද කියලා දැන් ඉසකාව කොහොම හරි අපි එකට පාඩම් කරමු කියලා දැන් හීරෝ කියනවා මෙතන හරි නිශ්ශබ්ද හින්දා අපිට ගොඩක් කොන්සන්ට්‍රේෂන් එක පාඩම් කරන්න පුළුවන් කියලා දැන් එයා කියනවා. හැබැයි හීරෝට ඉසකාව ඉන්න ඉඳ කිසිම දෙයක් කොන්සන්ට්‍රේෂන් කරන්න බෑ. කතා කරන්න පටන් ගන්න කියලා දැන් හීරෝ හිත බය වෙවි ඉන්නේ. ඉසකාවගේ බ්ලඩ් ටයිප් එක මොකද්ද? O පොසිටිව්. කැමති සබ්ජෙක්ට් එක මම හැම සබ්ජෙක්ට් එකකම කැමතියි. මොකද මෙයා මෙච්චර වේගෙන් උත්තර දෙන්නේ මාව මේක ගොඩක් නර්වස් කරනවා කියලා දැන් හීරෝ හිතනවා. දැන් හීරෝ රිස්ට්රූම් යන්න හදේදී කකුල පැටලලා දැන් බිම වැටෙනවා. එයාගේ පොට් ටිකත් බිම වල හැලෙනවා. අයියෝ මෙයාගේ ඉස්සරද මම බිම වැටලා ලැජ්ජ වෙන්නේ කියලා දැන් හීරෝ හිතනවා. ඒ පොත මොකද්ද කියලා දැන් ඉස්සකාව අහනවා. මොකුත් නෑ කියලා දැන් හීරෝ හංගනවා. මං ගාව ශ්‍රයින් ස්ටැම්ප් එකක් තියෙනවා කියලා දැන් ඉස්සකාව පෙන්නනවා. ඒ කියන්නේ අපි දෙන්නම ශ්‍රයින් ස්ටැම්ප් එකතු කරනවාද කියලා දැන් එයා හිතනවා. ඒකත් මෙයා කම්පිටිෂන් එකක් කරගත්තා නේ කියලා දැන් හීරෝ පොඩ ෂොක් වෙනවා. ඒක තමයි මගේ හොඳ මේක මේක පාඩ හතක් තියෙනවා. මේක හරිම රෑර් කියලා දැන් එයා පෙන්නනවා. ඒකේ ස්ටැම්ප්ස් ටික. මේක කලෙක්ට් කරන්න මට කිසි ආසාවක් නෑ. මං අම්මා තමයි මට කම්පෙල් කරලා මේක කලෙක්ට් කරන්න කියන්නේ කියලා දැන් හීරෝ කියනවා. මම මේක කලෙක්ට් කරනවා කියලා මෙයා දැනගත්තොත් මං පොඩි ළමෙක් වගේ කියලා හිතාගනී. මෙයා ඒ හින්දා මේක කියන්න හොඳ නෑ කියලා දැන් හීරෝ අවුරුදු 5කට එක සැරයක් හම්බෙන රෑර් ස්ටැම්ප් එකනේ මේක. මං කලෙක්ට් කරන්න හිතුවා. හැබැයි එදා මට ෆන්ක්ෂන් එකක් තිබ්බා. මට කොච්චර ෆන්ක්ෂන් දිනවද කියලා දැන් හීරෝ හිතනවා. ඔයා ගාව ස්ටැම්ප්ස් කොච්චර දිනවද කියලා දැන් නාගිගෙන් අහනවා. නාගි කියනවා මට 83යි දෙන්නේ කියලා. මගේ 172ක් තියෙනවා කියලා දැන් එයා කියනවා. එහෙමද? ඔයාලට වැඩිය මං ස්ටැම්ප්ස් කලෙක්ට් කරලා පෙන්නන්නම් කියලා දැන් හීරෝ කියනවා. දැන් ඉසකාව ඔයාලට මාව ආස් කරන්න බෑ කියලා ඉසකාව කියනවා. අද ඉස්කෝලේටත් ඔයාලට වැඩිය මං කලින් ආවා කියලා දැන් ඉසකාව කියනවා. එහෙමද? හෙට මං ඔයාව වරද්දන්නම් කියලා දැන් හීරෝ කියනවා. බෙල් එක ගහන ඉඳන් දැන් ඒගොල්ලෝ පිටත් වෙනවා. ආගී අද මං ගොඩක් එන්ජොයි කරා. අපි හැමදාම මෙහෙම උදේට පාඩම් කරමුද කියලා දැන් ඉසකාව අහනවා. හරි කමන්නේ නැහැ අපි පාඩම් කරමු කියලා දැන් හීරෝ කියනවා. මෙහෙම ගියොත් කවදා හරි ඉසකාව මට කැමති වෙයි. එතකොට අපිට එකට බඳින්න පුළුවන් කියලා දැන් හීරෝ දැන් හීන දකින්නවා. අලුත් ට්‍රාන්ස්ෆර් ස්ටුඩන්ට් කෙනෙක් ඇවිල්ලා දෙනවා කියලා දැන් ටීචර් ඇවිල්ලා කියනවා මේ වෙලාවේ කවුද කෙල්ලෙක් වෙයිද කියලා දැන් බොයිස්ලා හිතලා බලනවා. අද ඉඳලා මගේ ලයිෆ් එක හොඳට යයි. අද ඉඳලා මට ඉසකාව එක තනියෙන් කතා කරන්න පුළුවන් කියලා දැන් හීරෝ හිතනවා. මටත් එරිකට එන්ගේජ්මන්ට් වෙච්ච සීන් එකත් එයාට කියන්න ඕනේ කියලා දැන් හීරෝ හිතනවා. දැන් එහෙම බලද්දි දැන් අලුත් ට්‍රාන්ස්ෆර් ස්ටුඩන්ට් එරිකා කියලා දැනගන්නවා. ඒක බලලා හීරෝ ෂොක් වෙනවා. මේ ෆේමස් එරිකා නේද කියලා දැන් වටේම කට්ටිය කතා වෙන්න ගන්න. මාව දැකලා නාගි සර්ප්‍රයිස් වුණා කියලා දැන් එරිකා hina වෙනවා. මේ කොහොමද උනේ කියලා දැන් හීරෝ එයාගෙන් අහනවා. අපි දෙන්නේ එකට ඉඳපු මේ ෆොටෝ එක ලීක් වුණා. මං ඒක ඉන්ස්ටාග්‍රෑම් එකට දාලා ඩිලීට් කරා. අපි විනාඩි 5ක් ඇතුළත ඒ කෙනෙක් ඒක ඩවුන්ලෝඩ් කරලා අපි ඉස්කෝලේට වෙන්නවා කියලා දැන් එරිකා කියනවා. ඒක ගර්ල්ස් ස්කූල් එකක් ඉඳ මේ වගේ ෆෙයර්ස් තියාගන්න බෑ. හින්දා මට TC එක දීලා ඉස්කෝලෙන් යවුවා කියලා දැන් එරිකා කියනවා. මේක ඇක්සිඩන්ට්ලි ගත්ත ෆොටෝ එකක් කියලා ඔයාලට කියන්න තිබ්බනේ කියලා දැන් හීරෝ අහනවා. එදා මට ඉස්කෝලේට එන්න කිව්වා. ඒක ගැන කතා කරන්න. හැබැයි එදා තමයි මම බිම වැටුනේ උණගේ හැදිලා. එහෙම දාලා යන්න බැරි හින්දා මං ඔයත් එක්ක එදා ඉඳියා හින්දා මට ඉස්කෝලේට යන්න බැරි වුණා කියලා කියනවා. දැන් හීරෝ හිතනවා මං හින්දා තමයි මේක වෙලා තියෙන්නේ කියලා. එරිකාගේ තාත්තා කියලා තියෙනවා නාගි කියලා ගන්න ඉස්කෝලේම ඔයත් යන්න කියලා. හරි උණ දේවල් ගැන දුක් වෙන්න එපා. මේ ඉස්කෝලේ ඇතුළත අපිට රූල් එකක් අපි දාගමු. අපේ එන්ගේජ්මන්ට් සීන් එක කඩවත් ඔයා කියන්න එපා. ඒක කවුරුත් දැනගන්න තියන්නත් එපා. අපි ඉස්කෝලේ ඇතුළේ ස්ට්‍රේන්ජර්ස්ලා දෙන්නෙක් කියලා දැන් එරිකා කියනවා. ඊරොත් මේකට හා කියලා කියනවා. අන්තිමේ ඉන්න ඔක්කොම කොල්ලෝ දැන් එරිකා ගැන තමයි කතා කරන්නේ. ෆේමස් එරිකා කොහොමද අපේ ඉස්කෝලේ එකට ආවේ කියලා දැන් පන්ති ඉන්න ඔක්කොම එළියට ඇවිල්ලා දැන් බලාගෙන ඉන්නවා එරිකා දිහාම. ඊට වඩා එරිකා ගොඩක් ෆේමස් නේ කියලා දැන් හීරෝ බලනවා. හරි ටික දවසින් ඔක්කොම හරියයි කියලා දැන් හීරෝ හිතලා පන්ති ඇතුළට යන්න හදලා. එයා සෙලිබ්‍රිටි කෙනෙක් හින්දා දැන් කවුරුත් එයාත් එක්ක කතා කරන්නේ නැහැ. දැන් කොල්ලෙක් ගිහලා කතා කරන්න නැදී එයා මූණ අනිත් පැත්ත හරව ගන්නවා. එරිකා දැන් මොනවද හිතන්නේ කියලා මට හොඳටම තේරෙනවා. එයා ගොඩක් නර්වස් වෙලා ඉන්නේ. එයාගේ ෆැමිලි එක බලන්න ගියපු දවසත් එයා මෙහෙම තමයි ඉඳී. දැන් මං ගිහලා එයාට කතා කරන්නද කියලා දැන් හීරෝ හිත බලනවා නෑ ඕනේ නෑ. ගිහින් කතා කරන එක මෙතනට හරියන්නේ නැහැ කියලා කියනවා. දැන් ඉසකාවේ ඇවිල්ලා එත් කතා මම පන්තියේ නායිකාවට මොකක් හරි ඩවුට් එකක් තියෙනවනේ මගෙන් අහන්න කියලා දැන් ඉසකාවේ යත් එක්ක කතා කරනවා. ඉස්කෝලේ පෙන්නලා දෙන්න පුළුවන්ද කියලා දැන් ඉසකාවෙන් අහලා දැන් ඒගොල්ලෝ දෙන්න ඉස්කෝලේ බලන්න යනවා. මේ දෙන්න කතා කරන්න ගත්තොත් මට තමයි ඒකේ ප්‍රශ්නේ කියලා
කියලා දැන් ආගේ හිතනවා. මම ගැන කියවන්න ගත්තොත් එරිකා මගේ යාගේ එන්ගේජ්මන්ට් එක කියයි. සරේ කෙල්ලෝ දෙන්නෙක්ට ලයින් දානවා කියලා දැන් ඒගොල්ලෝ කැත විදියට මාව බලන්න හොඳ නැහැ කියලා දැන් එයා ඒ දෙන්නව ෆලෝ කරනවා. මේක තමයි මේ ස්කූල් එකේ මේන් බිල්ඩින් එක. දැන් අපි ඉන්නේ A wing එකේ. දැන් අපි B wing එකට යන් කියලා ඒගොල්ලෝ දෙන්නම යනවා. ඉසගාවත් ගොඩක් ෆේමස් ඉන්න දැන් ඒ දෙන්න ළඟ ගොඩක් කට්ටිය එක්රොක් වෙලා තමයි ඉන්නේ. එරිකා තනියෙන් අහුනොත් එයාත් එක්ක කතා කරන්න ඕන කියලා දැන් හීරෝ හිතනවා. හැබැයි මේගොල්ලෝ වටේට හැමතිස්සෙම කට්ටියක් ඉන්නවා එක හීරෝ බලනවා. මේ ලෙටර් එක එරිකාට පාස් කරන්න කියන්න ඕනේ කියලා දැන් හීරෝ හිතනවා. දැන් කොල්ලෝ ඔක්කොම එරිකාව බලන් ඉන්න හින්දා දැන් එපා කියලා දැන් හීරෝ හිතනවා. ඒගොල්ලෝ තනියෙන් ඉන්නකොට කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ තනියෙන් ඉන්නෝනේ කියලා දැන් හීරෝ ෆලෝ කරාට හැමතිස්සෙම කට්ටියක් යගේ වීඩියෝස් එනවා. ඒ ඉසකාව වොෂ්රූම් එකට යද්දි මේක තමයි හොඳම chance එක කියලා දැන් හීරෝ එයාත් එක්ක කතා කරන්න යනවා ඩියුට්. කිව්වා වගේ පන්ති පළවෙනිය වුණා හින්දා මේ ට්‍රීට් එක අපි දෙන්නම් කියලා දැන් ඒගොල්ලෝ දෙන්න ට්‍රීට් එක දෙනවා මෙයාට. දෙන්න හින්දා කියලා දැන් හීරෝ ටෙන්ෂන් වෙනවා. බලන එකනේ වැරදි අහන් ඉන්න එක වැරද්දක් නැහැ කියලා දැන් නාගී එතන වාඩි වෙලා බලන් ඉන්නවා. සද්දයක් කියලා දැන් එයා එළියට ඇවිල්ලා බලනවා. උගල නාගී එතන හැංගෙනවා. දැන් එරිකත් ගොඩක් හොඳට සෙල්ලම් කරනවා. මෙයාගාව ඇතලටික්ස් ස්කිල් තියෙනවා කියලා මම දැනන් ඉඳියේ නෑ කියලා දැන් හීරෝ හිතලා බලනවා. හරි මේක තමයි වෙලාව. එයා තනියෙන් ඉන්නේ. දැන් ගිහිල්ලා එයාත් එක්ක කතා කරන්න ඕනේ කියලා දැන් හීරෝ හිතලා එයාගේ කතා කරන්න යනවා. ඒ හාමිනෝ කියලා දැන් හීරෝ කතා කරන්න ගියාම බලාගෙන පරිස්සමෙන් කියලා දැන් ඒගොල්ලෝ කතා කරනවා. දැන් බෝලේ ඇවිල්ලා හීරෝගේ මුහුණේ වදිනවා. එච්චරයි දැන් හීරෝ බිමට වැටෙනවා. ඉස්කෝලේ ඉවරයි දැන් අන්තිම වෙනකන් එයාත් එක්ක කතා කරන්න බැරි වෙනවා හීරෝට. මරියත් එක්ක මම කතා කරන්න ඕනේ කියලා දැන් හීරෝ හිතනවා. ඉස්සගාව දැන් පොතක් දාලා ඇවිල්ලා කියලා දැන් පන්තියට යනවා. දැන් තමයි හොඳම වෙලාව කියලා දැන් ඒක කතා කරන්න දැන් හීරෝ යනවා. එරිකා කියලා කතා කරලා දැන් හීරෝ ගිහලා හැංගෙනවා. තනියෙන් ඉන්න ඇත්ත තමයි හැබැයි ඇත්ත එක මම මොනවා කතා කරන්නද කියලා දැන් හීරෝ හිතනවා. ඉසගාවත් ආපහු වෙනවා. දැන් හීරෝට මොනවා කරන්න ඕනද කියලා හිතා ගන්න බෑ. එක පාටම දැක්කොත් දැන් ඉසගාව අඬන්න පටන් ගන්නවා. ඉවරයි. එරිකා නර්වස් එකේ ඉඳපු ඉඳ මොකක් හරි කරලා ඇති කියලා දැන් හීරෝ හිතනවා. තමයි මේක පිරිමහන්න ඕනේ කියලා දැන් හීරෝ ඉසගාව එරිකා ගැන වැරදිට හිතන්න එපා. එයා නර්වස් එකේ ඉඳපු ඉඳ මෙහෙම මොකක් හරි කරලා ඇති. ඊළඟ හොඳ කෙල්ලෙක් කියලා දැන් ආගි කියනවා. මං ගැන උනන්දුවෙන් ඉන්නේ කියලා දැන් එරිකා ගොඩක් සතුටු වෙනවා. හැබැයි මම මුත් කරේ නැහැ කියලා එරිකා කියනවා. ඇක්චුවලි මේක මගේ වැරද්දක්. එරිකාගේ කිසිම වැරද්දක් නැහැ. මම ගොඩක් කාලයක් ඉඳලා එරිකාගේ ෆෑන් කෙනෙක්. මම උදේ ඉඳලා ඉවසගෙන ඉඳියා මගේ ෆීලිංගස් එක. හැබැයි තවදුරටත් මට ඉවසන්න බෑ කියලා දැන් ඉසගාව කියනවා. එයාගේ හැම ෆොටෝ එකම සුඛී වෙදී. ඒකත් මේ ෆොටෝ එක නැචරලි ආව ගොඩක් ලස්සනට පෙන්නනවා කියලා දැන් ඉසගාව කියනවා. කැමරාමෑන් හොඳද කියලා දැන් ආගි ඔය දෙන්න මුලින් ඉඳලම හඳුනනවද කියලා දැන් ඉසකාව අහනවා. නෑ නෑ මෙයාත් මගේ ෆෑන් බොයි කියලා දැන් එරිකා පොඩ්ඩක් පිරිමහනවා. මට වැඩියේ එරිකාගේ බිග්ගස්ට් ෆෑන් මම තමයි කියලා දැන් ඉසකාව කියනවා. මොන වෙලාවට ඉසකාව මේක දැනගත්තේ නෑ කියලා දැන් හීරෝ හිතනවා. එරිකා ගොඩක් හොඳ කෙල්ලෙක් කියලා දැන් හීරෝ කිව්ව එකේ අපිට හිතලා බලනවා. ඒක නයිඩ් කියනවා නරක කොල්ලෙන් නෙමෙයි කියලා. හරි දැන් අපි තුන්දෙනාම යන් කියලා දැන් එරිකා කියනවා. එරිකා ඉසකාවයි එක දිගට ඉස්සරහට යනවා. දැන් හීරෝ ඒගොල්ලෝ දෙන්නම ෆලෝ කරගෙන යනවා. මේක ජීනියස් ස්කූල් එකක් ඉඳන් ස්ටඩීස් ගොඩක් අමාරුයි කියලා දැන් එරිකා කියනවා. අතරම ස්කූලේ සිලබස් අමාරුයි තමයි. හැබැයි නාගේ දෙවනියා මම පන්තියේ පළවෙනියා අපි දෙන්න එකතු වෙලා වඩ ගන්නන්නම් කියලා දැන් ඒ දෙන්න කියනවා. අපි තුන්දෙනාම හැමදාම උදෙන්ම ඇවිල්ලා අපි ලයිබ්‍රරි එකේ පාඩම් කරමු කියලා දැන් ඉසකාව කියනවා. මේක හැමදාම පිරිමහන්න ඕනේද කියලා නාගී එරිකා දෙන්නම හිතලා දැන් පොඩ්ඩක් ෂොක් වෙනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. කාව එක්ක හැමදාම උදේ ලයිබ්‍රරි එකේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්න පුළුවන් කියලා හීරෝ හිතන් හිටියද දැන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එරිකයි නාගී එන්ගේජ්මන්ට් වෙච්ච එක ඉසකාව දන්නේ නැහැ. ඉසකාවයි නාගී ලව් කරන එක එරිකා දන්නේ නැහැ. හීරෝගේ නරක වෙලාවට ඒ දෙන්නම යාළු වෙනවා. ඒ හින්දා හැමදාම උදේට ඒ දෙන්න පාඩම් කරන්න ඕනේ කියලා දැන් තීරණය ගන්නවා. මේක පිරිමහන්න හීරෝ මොකද්ද කරන්න යන්නේ කියලා බලමු. next episode එකේ හම්බෙමු guys. like subscribe පාරක් දාලා යන්න.